ඔහොම ඉන්න. පුංචි වෙලාවක් මේ වීඩියෝ එක බලලා යන්න. හදපු හුස්ම පිඹල පන පොවාපු අනුන්ගේ ගින්දර නිවාපු ඥාන කතා මල්ලියා ඥාන කතා මල්ලියා ඥාන කතා කිය ඥාන කතා මල්ලියා ඉති චූටි පාං මාමයි විස්කොත්තයි ගජයාලු ලකුසාගේ පුපුරන නපුරට සාමෙන් පිළිතුරු දේලු ඉතින් 90 දශකයේ අපේ ජීවිතවල ලස්සනම කාලයක් ඒ. ඉස්සර ඒ කාටුන් එකේ සින්දුව යන කාලේ උදේ පාන්දර 5 මාරට සින්දුව ඇහිලා අපි හැරුණු කාලයක් තිබුණා. ඊට පස්සේ අම්මා හදලා දෙන තේකේ බිස්කට් පොඟවගෙන කාලා 6 වෙනකන් ওই කාටුන් එක බලපු ලස්සන අතීතයක් අපි හැමෝටම තිබුණා. ඊට පස්සේ කුස්සියට ගිහිල්ලා ලිපේ ගින්දරට අත් දෙක තියාගෙන ඉස්කෝලේ යන්න බැරුව කල්පනා කරගෙන හිටපු ලස්සන අතීතයක් අපි හැමෝටම තිබුණා. කොහොම හරි අම්මගේ තාත්තගේ කරදරේ නිසාම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා අම්මා උදේ පාන්දරම හදලා දුන්නු බත් එකත් අරගෙන තාත්තා දෙන රුපියල් 20ක් අරගෙන ඉස්කෝලේ පටන් ගන්න විනාඩි 5කට කලින් ඉස්කෝලේ ගේට් එක වහලා තිබ්බොත් තාප්පෙන් පැනලා ගිය ලස්සන අතීතයක් අපි හැමෝටම තිබුණා. ඉස්කෝලේ තාප්පෙන් පයින්න ගිහිල්ලා ප්‍රින්සිපල්ට සර්ලට හොනු ලස්සන අතීතයක් අපි හැමෝටම තිබුණා. කොහොම හරි පරක්කු වෙලා පන්තියට යනකොට පන්ති ඉස්සරහා අතු ගාලා තිබුණු කුණුගොඩ අරන් දාන්න වුණු ලස්සන අතීතෙකුත් අපි හැමෝටම තිබුණා. අම්මා හදලා දුන්නු කෑම එක ඉන්ටර්වල් එක එන්න කලින් යාළුවොත් එක්ක පොර කකා කාපු ලස්සන අතීතයක් අපි හැමෝටම තිබුණා. හිස් පීරියඩ් එකක් එනකන් බලාගෙන ඉඳපු අපි හිස් පීරියඩ් එකක් ආවහම යාළුවොත් එක්ක ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ක්‍රිකට් ගහපු ලස්සන අතීතයක් අපි හැමෝටම තිබුණා. තාත්තා දෙන රුපියල් 20න් රුපියල් 15කම යාළුවොත් එක්ක සල්ලි දාලා තරංගෙට කැන්ටිමෙන් කෑම ගනිපු ලස්සන අතීතයක් අපි හැමෝටම තිබුණා. ඉස්කෝලේ ඉවර වෙන්න කලින් විනාඩි 5කට කලින් ගේට් එන්න මේ තාප්පෙන් පැනලා ගෙදර ගිහපු ලස්සන අතීතයක් අපි හැමෝටම තිබුණා. ගෙදර යන ගමන් අර ඉතුරුණු රුපියල් 5 අයිස් පැකට් අරගෙන ගෙදරට යනකම්ම යාළුවොත් එක්ක බුදු ගිය ලස්සන අතීතයක් අපි හැමෝටම තිබුණා. ගෙදර ගිය ගමන් ටක් ගාලා ඇඳුම් ගලවලා වෙන ඇඳුමක් දාගෙන යාළුවොත් එක්ක පාරවල් ගානේ වෙල් ගානේ ග්‍රවුන්ඩ් ගානේ ක්‍රිකට් ගහපු ලස්සන අතීතයක් අපි හැමෝටම තිබුණා. ඉස්කෝලේ නිවාඩු දෙනකන් අපි බලාගෙන හිටියා ටීවී එකේ ගිය හැරි පොටර් ඒ වගේ ලස්සන කාටුන් සීරීස් බලන්න. අද වගේ තාක්ෂණය තිබුණේ නැති ස්මාර්ට් ෆෝන් තිබුණේ නැති ඒ ලස්සනම අපේ ජීවිතේ ලස්සනම කාලේ උපරිමයෙන් විඳපු අන්තිම පරම්පරාව තමයි 90 ගණන් වල 90 දශකයේ අපි. ඉතින් ආයේ නොයන ලස්සන අතීතයට මේ මතක අපේ ජීවිතවල හැමදාම අපි හදවතේ තියෙයි. ඉතින් මේ අතීතයට පණ වගේ ආදරය කරන අපි 90 දශකයේ අපි